සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලන් හැමෝටම. අද මම මේ වීඩියෝ එකේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ water manifestation. එහෙමත් නැතිනම් ජලය උපයෝගී කරගෙන ඔයගොල්ලන්ගේ අරමුණු සහ බලාපොරොත්තු සාර්ථක කරගන්නේ කොහොමද කියලා. මේකට එක් ක්‍රමවේදයක් තියෙනවා. මේක ඉතාමත් සරලයි. අපි වැඩි කතා බහක් නැතුව බලමු මේක කරන්න මොනවද ඔයගොල්ලන්ට ඕන වෙන්නේ කියලා. හරි. මේක කරන්න ඔයගොල්ලන්ට මුලින්ම ඕන වෙනවා නිදහස් සාමකාමී සංසුන් පරිසරයක්. ඒ වගේම සංසුන් මනසක් ඕන වෙනවා. හරි. මේ මෙතඩ් එක කරන්න ඔයගොල්ලන්ට ඕන වෙනවා පිරිසිදු පානය කිරීමට හැකි ජලය පුරවපු ජල වීදුරුවක්. මේක විනිවිද පේන එක නම් වඩාත් හොඳයි. විනිවිද පේන වතුර බෝතලයක් වුණත් ඔයගොල්ලන්ට මේ සඳහා ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන් පහසු සාමකාමී ස්ථානයකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පහසු ස්ථානයකින් මේ ජල වීදුරුව තියාගන්න. ඊට පස්සේ ඕගොල්ලන් කරන්න ඕනේ මේ ජල වීදුරුව ඉස්සරහින් ඉඳගන්න. මුලින්ම ඔයගොල්ලන් මේක කරන්න කලින් ඔයගොල්ලන්ගේ හිත සංසුන් වෙන්න ඕනේ. වෙන දේවල් සඳහා ඔයගොල්ලන්ගේ අවධානය යොමු වෙන්න බෑ. මේ කරන ක්‍රියාව සඳහා පමණක් ඔයගොල්ලන්ගේ අවධානය යොමු වෙන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. ඒ වගේම මේ ඔයාලා දැන් මේ වතුර වීදුරුව ඉදිරියෙන් ඉඳගන්න. ඉඳගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ හිත සංසුන් කරගන්න. ඊට පස්සේ මේ වතුර වීදුරුව ඔයගොල්ලන්ගේ අත් දෙකටම ගන්න. අරගෙන ඇස් දෙක පියාගන්න. ඔයගොල්ලන් තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලන් මේක කරනකොට විශ්ව මාතාව පිළිබඳ දැඩි විශ්වාසයෙන් යුතුව මේ දේවල් කරන්න ඕනේ. හිතේ පොඩි හෝ සැකයක් තියාගෙන කරන කිසිම කෙනෙක්ට මේ වගේ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඒ හින්දා ඔයාලා විශ්ව මාතාව පිළිබඳ දැඩි විශ්වාසයකින් තමයි මේක කරන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලන් ඇස් දෙක පියාගෙන ඕගොල්ලන්ට ළඟා කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඉෂ්ට කරගන්න ඕනේ අරමුණ ගැන දැඩිව අවධානයක් යොමු කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ගන්න එක්කෙනෙක්ට මුදල් අවශ්‍යතාවයක් තියෙනවා. රුපියල් 50000ක මුදලක් ඕනේ කියලා හිතන්නකෝ. ඊට පස්සේ එයා කරන්න ඕනේ මට රුපියල් 50000ක මුදලක් ලබා දුන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි. ඒ වගේ ඔයගලන්ට ගැළපෙන විදිහට ඒ දේ මැනිෆෙස්ට් කරන්න ඕනේ. ඔයගලන්ගේ අරමුණට අනුව ඔයාලා ඒ දේ මැනිෆෙස්ට් කරන්න ඕනේ. ඒ අරමුණට වඩාත් අවධානය දෙන්න ඕනේ. මේ විදිහට ඔයගලන් කිහිප වාරයක් මේ දේ කරලා ඊට පස්සේ ඔයගලන් හිතන්න ඕනේ ඔයාලට ඔයාලගේ අරමුණ ඉෂ්ට වුණා කියලා. ඔයාලට ඔයාගේ අරමුණ ඉෂ්ට වුණා කියලා හිතලා ඔයාට ඒ අරමුණ ඉෂ්ට වුණාගෙන් ලැබෙන සතුට ඒ වගේම ඒ හැඟීම ඔයාලා අත්විඳින්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ට තමන් බලාපොරොත්තු වෙන දෙයක් ඉෂ්ට වුණොත් ඒක මාරම සතුටක්නේ. ඒ සතුට ඒ හැඟීම ඒ විදිහටම ඔයගොල්ලන් අත්විඳින්න ඕනේ. හටි හිතට කාවද්දන්න ඕනේ. මුළු ශරීරය පුරාම මේ සතුට දැනෙන විදිහට ඔයගොල්ලන් මේ දේ මැනිෆෙස්ට් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ මේ ධනාත්මක සිතුවිලි ඔයා හිතන්න ඕනේ ඔයාගේ මේ ධනාත්මක සිතුවිලි ජලයේ අණුක ව්‍යුහය වෙනස් කර අවසන්. ඔයාගේ මේ ධනාත්මක සිතුවිලි ජලයේ තියෙන අණුක ව්‍යුහය වෙනස් කර අවසන්. ඒ කියන්නේ ඔයාගේ අතේ තියෙන මේ ජලය වීදුරුව ඔයාගේ ප්‍රාර්ථනාවන්ගෙන් බල ගැන්වුණු දිව්‍යමය ඖෂධයක්. ඔයා මෙන්න මෙහෙම හිතන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ ඇස් දෙක හිමීට ඇරලා ඉතාමත් කෘතවේදීව සහ සෙමෙන් මේ ජලය පානය කරන්න ඕනේ. ඒ පානය කරන්න අතරතුර ඔයගලන් හිතන්න ඕනේ මේ සෑම ජල බිඳුවක්ම ඔබේ සිරුරේ සෑම සෛලයකටම ඔබේ අරමුණ රැගෙන යන බව. මේ සෑම ජල බිඳුවක්ම ඔයා පානය කරන මේ සෑම ජල බිඳුවක්ම ඔයාගේ සිරුරේ තියෙන හැම
සෛලයකටම ඔයාගේ අරමුණ අරන් යනවා කියලා හිතමින් තමයි මේ ජල වීදුරු පානය කරන්න ඕනි. ඔයා මේ විදිහට දින 9ක් පමණ මේ දේ කරලා බලන්න. ඔයාට සාර්ථක ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. මේ දේ මගේ ජීවිතයත් ගොඩක් අරමුණු සාර්ථක කර ගැනීම සඳහා උපයෝගී වෙච්ච ක්‍රමවේදයක්. අපි මේ දේ සඳහා ජලය උපයෝගී කරගත්තේ ඇයි කියන එක මම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. ඒකට එක හේතුවක් තමයි ජලය කියන්නේ නිකන් ද්‍රව්‍යයක් නෙමෙයි. ජලය කියන්නේ ජීවයේ පදනම. හැබැයි ඔයගලන් කවදාවත් හිතුවද ජලයට පුළුවන් කියලා අපේ සිතුවිලි සහ බලාපොරොත්තු සඵල කරන්න? අපි කවදාවත් එහෙම හිතන්නේ නැහැ. නමුත් යම් විද්‍යාත්මක පරීක්ෂණ මගින් සනාථ වෙලා තියෙනවා ජලයට මතක ශක්තියක් පවතින බව. ඒකට පුළුවන් අපේ සිතුවිලි වල තියෙන ශක්තිය ග්‍රහණය කරගෙන ඒවා මතක තියාගන්න. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි ඔයාලා මේ දේවල් කරනකොට ගොඩක් වැදගත් වෙන්නේ ඔයාලගේ ෆීලිංග්ස් සහ විශ්වාසය. ඒ කියන්නේ ඔයාලගේ හැඟීම් සහ විශ්වාසය. මේක තමයි මූලික වෙන්නේ. ඔයගලන් දැඩි විශ්වාසයකින් යුතුව හිතේ දෙගිඩියාවකින් නැතුව මේ දේවල් කරන්න ඔයගලන්ට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අත්දැකීමෙන් තමයි කියන්නේ. ඔයගලන් මේ ක්‍රමය අත්හදා බලන්න. ඉතාමත් විශ්වාසයෙන් විෂමාතාව පිළිබඳ දැඩි විශ්වාසයකින් යුතුව මේ ක්‍රමය අත්හදා බලන්න. ඔයාලට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේ ඔයාලා මේ දේවල් කරද්දී විශේෂයෙන්ම උදෑසන අවදි වූ පසු එහෙමත් නැත්නම් රාත්‍රී නිින්දට පෙර දිනකට එකවරක් හෝ දෙවරක් මේ දේ කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ගොඩක් අය කාර්යබහුල ජීවිතයක් ගත කරන හින්දා ඔයගලන්ට කැමති පහසු වෙලාවක් තෝරගන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් උදෑසන අවදි වුණාට පස්සේ සහ රාත්‍රී නිින්දට පෙර ඔයගලන්ට මේ දේ කරන්න පුළුවන් නම් දින 9ක් වගේ වැනි කාලයක් ඔයගලන්ට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එතකොට තව එක්කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් දින 9යිද මේක කරන්න ඕනි කියලා. එහෙම නැහැ. මේක ඔයගලන්ගේ ජීවිතේ පුරුද්දක් විදියට ඔයගලන්ට කරගන්න පුළුවන් නම් ඔයගලන්ගේ අරමුණු වඩා සාර්ථක කරගන්න බෙහෙවින් උපකාරී වන ක්‍රමවේදයක් වේවි. මේක ඔයගලන්ට කරන්න ඉතාමත් සරල ක්‍රමයක්. ඒ හින්දා ඔයගොල්ලෝ අදම මේක අත්හදා බලන්න. හරි. අත්හදා බලලා ඔයගොල්ලන්ගේ තියෙන අත්දැකීම් අපිත් එක්ක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. ඔයාලට සුබ දවසක් වෙන්න කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා.